ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා බෙලූස් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ව්‍යාපාරයක් පටන් ගන්න කලින් මොන වගේ දේවල්ද කරන්න ඕනේ? කොහොමද ඔයාගේ ව්‍යාපාරයට සූදානම් වෙන්නේ කියන එක ගැනයි. පළවෙනි කාරණය තමයි ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන මුදල් සකසා ගන්න එකයි. ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන මුදල් හදාගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. මෙතනින් පළවෙනි එක වශයෙන් මම ඔයාලට කියනවා රැකියාවක් කරන එක. ඔයාලට පුළුවන් වෙන ආයතනයක ගිහලා රැකියාවක් කරගෙන එතන ලැබෙන පඩිය ඉතුරු කරගෙන ඒ කියන්නේ දැන් කොටසක් ඉතුරු කරගෙන ඔයාගේ ව්‍යාපාරයට යොදවන්න, ඒ කියන්නේ ආයෝජනය කරන්න වෙනම මුදල් ප්‍රමාණයක් හදාගන්න. තව ක්‍රමයක් තමයි මේ ෆ්‍රීලාන්සින් කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඩිජිටල් සර්විස් උදාහරණයක් විදිහට වීඩියෝ එඩිටිං, ෆොටෝ එඩිටිං, වෙබ්සයිට් ඩෙවලොපින්, ඒ කියන්නේ ඔයාලට මොකක් හරි ස්කිල් එකක් තියෙනවා නම් ඒ ස්කිල් එක සර්විස් එකක් වශයෙන් පිටරට ක්ලයන්ට්ස්ලාට එහෙම නැත්නම් ලංකාවේ ක්ලයන්ට්ස්ලාටම අලෙවි කරලා ඔයාලට ඒ හරහත් මුදල් හදල් ටික හදා ගන්න පුළුවන්. මේක මම පර්සනලි කරපු දෙයක්. ඒ නිසා මට මේක අනිවාර්යයෙන්ම වැඩ කරනවා කියන එක අනිවාර්යයෙන්ම 100% ඔයාලට තහවුරු කරන්න පුළුවන්. තවත් ක්‍රමයක් තමයි third party funding එක. ඉතින් උදාහරණයක් විදිහට ඔයාගේ දෙමව්පියන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ husband, එහෙම නැත්නම් ඔයාගේ wife, එහෙම නැත්නම් ඔයාගේ හිත මිතුරෙක්. ඉතින් මේ වගේ කෙනෙක්ගෙන් ඔයාලට මුදල් ඉල්ලගෙන ඔයාගේ ව්‍යාපාරේ පටන් ගන්න පුළුවන්. දැන් අපි යමු අපේ දෙවෙනි කාරණේට. ඒ තමයි ඔයාගේ හොයාගත්ත ඔයාගේ ප්‍රොඩක්ට් එක, එහෙම නැත්නම් භාණ්ඩය ගැන රිසර්ච් කරන එක. මෙතනදී මම උදාහරණයක් ගන්නම් කැන්ඩල් මේකින්, එහෙම නැත්නම් ඉටිපන්දම් නිෂ්පාදන ව්‍යාපාරය ගැන. ඔයාලට පුළුවන් මේ ඉටිපන්දම් කියන දේ ලංකාවේ උදාහරණයක් විදිහට ඔයා ලංකාවේ තුල නම් විකුණන්න බලාපොරොත්තු වෙන මේ ලංකාවේ මේ වෙලාවේ මේකට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉස්සරහට ඩිමාන්ඩ් එකක් එයිද? කොහොමද කලින් ට්‍රෙන්ඩ්ස් තිබුණේ? ඉතින් මේ විදිහට පොඩි රිසර්ච් එකක් කරලා බලන්න පුළුවන් මොන වගේ කට්ටියද මේකට මේවා වෙන්නේ කියන්නේ. ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයාලට විකුණන්න පුළුවන් වාතාවරණයක් මේ වෙලාවේ තියෙනවද? මේ වෙලාවේ තියෙනවද? ඉස්සරහට ෆෝකාස්ට් එකක් තියෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. මොකද ඔයා ව්‍යාපාරේ පටන් ගද්දී අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට් එක ගැන රිසර්ච් එකක් කරලා බලන්න. මොකද ඔයාට අයිඩියා එකක් ආවට ඒක අවුට්ඩේටඩ් අයිඩියා එකක් වෙන්න පුළුවන්. එහෙනම් කල්ලිකුත් වූ අයිඩියා එකක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ලොකු බලපෑමක් ඇති වෙනවා. තුන්වෙනි එක තමයි ඔයාගේ කස්ටමර්ස්ලව හරියටම හඳුනා ගන්න එක. ඉතින් අපි දන්න දෙයක් තමයි ගොඩ දෙනෙක් මේ කස්ටමර් ටාගටින්, එහෙම නැත්නම් කස්ටමර් අයිඩෙන්ටිෆිකේෂන් එක හරියට කරගන්න නැහැ. කියන්නේ ඒගොල්ලෝ හිතනවා මේක එච්චර ලොකු සිග්නිෆිකන්ට් දෙයක් නෙමෙයි කියලා. හැබැයි මෙතනදී මේ කස්ටමර් අයිඩෙන්ටිෆිකේෂන් එක ගොඩක් ඩීප් දෙයක්. මෙතනදී ඔයාලට පුළුවන් කස්ටමර්ගේ ජෙන්ඩර් එක, ඔයාගේ ප්‍රොඩක්ට් එකට හරියන කස්ටමර් මොන ජෙන්ඩර් එකේද ඉන්නේ. ආයෙ දෙනවා ඒගොල්ලෝගේ ඒජ් එක. ඊට පස්සේ මොන වගේ ආදායමක් ලබන කට්ටියද ඔයාගේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්නේ. ආයෙ ලොකේෂන්ස්, ඒ කියන්නේ උදාහරණයකට ඔයාගේ ව්‍යාපාරේ මුළු ලංකාවටම කරන්නේ නැත්නම් ඔයාට රීච් කරන්න පුළුවන් පළාත් ටික. උදාහරණයකට ඔයා කොළඹ ඉඳලා කරනවා ඔයාට පුළුවන් නිගම්බෝ, කටුනායක, ඒ පැත්තට, එහෙම නැත්නම් ආයෙ මොරටු, එහෙම ඔයාට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ ලොකේෂන්ස් ටික අයිඩෙන්ටිෆයි කරගන්න මොන වගේ පැතිවලද වගේ පොටෙන්ෂල් කස්ටමර්ස්ලා ඉන්නේ. ආයෙත් එක්කම තව තියෙනවා ඉන්ට්‍රස්ට්. ඒ කියන්නේ මෙතනදී දැන් කැන්ඩල්ස් කියලා දැන් කැන්ඩල්ස් වල අපිට ඒක ලොකුවට ඉන්ඩෙප්ත් ඒ ටොපික් මේ ඉන්ට්‍රස්ට් කියන එකට යන්න බෑ. එතනත් අපිට පොඩි කොටසක් යනවා. ඉන්ට්‍රස්ට් කියද්දී මොන වගේ දේවල් වලට ඔයාගේ පොටෙන්ෂල් කස්ටමර්ස්ලා කැමති. ඒ කියන්නේ ඉටිපන්දම්ම නෙමෙයි. ඉතින් මේ ඇස්තටික් වයිබ් එකක ඉන්න පිරිස් කැමති මේ සෙන්ටර්ඩ් කැන්ඩල්ස් වල. ඒගොල්ලෝ ලස්සනට නීට් එකට ඒගොල්ලෝගේ වර්ක් ස්පේස් එක හදාගෙන, ඒගොල්ලෝගේ රූම්ස් හදාගෙන, ඉතින් ඒ වගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටිය ඔයාගේ පොටෙන්ෂල් කස්ටමර්ස්ලා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේකේ ලොකු ලේයර්ස් ගොඩක් ඇතුළට ඔයාලට ගිහිල්ලා රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඔයාගේ ඔඩියන්ස් එක, يعني ඔයාගේ කස්ටමර්ස්ලා කොයි වගේද කියන එක අයිඩෙන්ටිෆයි කරගන්න. දැන් අපි යමු අපේ හතරවෙනි කාරණේට. ඒ තමයි ඔයාගේ ව්‍යාපාරයට අදාළව ගිණුම් කරන්නේ කොහොමද කරගන්නේ කියලා. ඒ කියන්නේ accounting කොහොමද කරගන්නේ කියන එක. ඉතින් මෙතනදී ඔයාලට දැනගන්න අවශ්‍යම කරන වචන, එහෙම නැත්නම් මේ ටර්ම්ස් කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි රෙවෙනියු කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ රෙවෙනියු කියලා කියන්නේ ඔයාගේ ව්‍යාපාරය භාණ්ඩ විකුණලා ලබා ගන්න සම්පූර්ණ මුදල. උදාහරණයකට ඔයා IT5ක් රුපියල් 1000කට විකුත් 1000 කෑලි අපි හිතමු 10ක් වික්ක කියලා. ඒක උඩට රුපියල් 10000ක් හම්බ වෙනවා. ඒක තමයි ඔයාගේ රෙවෙනියු එක වෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා එක්ස්පෙන්සස්. එක්ස්පෙන්සස් කියලා කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ වියදම්. වියදම් වර්ගත් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි වගේ සප්ලයිස් වලට. ඉටිපන්දම් නම් ඔයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගන්න එක්ස්පෙන්සස් තියෙනවා. ඊට පස්සේ තව වියදම් කොටසක් තියෙනවා. උදාහරණයකට කුරියර් වලට, පැකේජින් වලට, ඒ වගේ තවත් ව්‍යාපාර කොටසක් තියෙනවා. ඉතින් මේ වගේ එක්ස්පෙන්සස් කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ග්‍රොස් ප්‍රොෆිට් කියන එක. දැන් ගොඩ දෙනෙක්ට මේ ප්‍රොෆිට් එකයි ග්‍රොස් ප්‍රොෆිට් එකයි අතර වෙනස වටහා ගන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මම පැහැදිලි කරනවා ග්‍රොස් ප්‍රොෆිට් එක කියන්නේ මොකක්ද කියලා. ග්‍රොස් ප්‍රොෆිට් එක කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා කැන්ඩල් එකක් රුපියල් 1000කට තමයි ඔයා අලෙවි කරන්නේ. ඔයාට මේ කැන්ඩල් එක හදන්න කොච්චර වියදමක් යනවද? උදාහරණයක් අපි හිතමු 500 රුපියල් 500ක් යනවා කියලා. රුපියල් 500ක් ඔයාට ඔයාගේ කැන්ඩල් එක හදන්න වියදම් යනවා. ඒ 1000න් 500 අඩු කරපුවාම ඔයාට රුපියල් 500ක් තව ඉතුරු වෙනවා. ඒක තමයි ඔයාගේ ග්‍රොස් ප්‍රොෆිට් එක. හැබැයි මේ ග්‍රොස් ප්‍රොෆිට් එකෙන් තමයි ඔයාගේ අනිත් එක්ස්පෙන්සස් කවර් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක වෙන්න පුළුවන්, කුරියර් චාර්ජස්, මේ වගේ ඔයාගේ ව්‍යාපාරයට අදාළ වෙනත් ඔයාගේ ව්‍යාපාරයේ වියදම් තමයි ඉතුරු 500න් ඔයා කවර් කරගන්න. ඉතින් ග්‍රොස් ප්‍රොෆිට් කියලා කියන්නේ ඔයාගේ ලැබෙන මුදලෙන් ඔයාගේ ප්‍රොඩක්ට් එක හදන්න යන වියදම.
අඩු කරපුවාම ලැබෙන අගය. ඊළඟට තියෙනවා මේ ප්‍රොෆිට් කියන කාරණේ. මේක නම් ගොඩ දෙනෙක් දන්නවා. මේක වෙනවා වගේ ප්‍රොඩක්ට් විකුණන ප්‍රමාණය තියෙනවා රුපියල් 1000ක් කියලා අපි උදාහරණයකට ඉස්සෙල්ලා වගේම අපි ගමු. ඔයාලට හදන්න රුපියල් 500ක් යනවා. ඔයාලට තව රුපියල් 200ක් යනවා. අනිත් ව්‍යාපාරේ වියදම් ටික කව කරගන්න. ඉතින් එතන ඔයාලට රුපියල් 700ක වියදමක් තියෙනවා. රුපියල් 1000කට ඔයා විකුණලා දෙනවා. ඔයාලට රුපියල් 300ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඊට පස්සේ තවත් සුවිශේෂී ටර්ම් එකක් දෙනවා. ඒ තමයි බ්‍රේක් ඊවන් පොයින්ට්. ඉතින් මොකද්ද මේ බ්‍රේක් ඊවන් පොයින්ට් කියලා කියන්නේ? ඉතින් මෙතනදි වෙන්නේ ඔයාගේ ව්‍යාපාරේ ලාභ ලබන්නෙත් නැහැ, පාඩු ලබන්නෙත් නැහැ. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොෆිට් එක 0. මේක ගොඩක් සුවිශේෂී දෙයක් වෙන්නේ ගොඩක් වෙලාවට අපිට සමහරක් වෙලාවට සීසන් වෙලාවට එහෙම නැත්නම් ඩොලර් රේට්ස් වගේ දේවල් වැඩි වුණාම සමහරක් වෙලාවට අපේ එක්සිස්ටිං එහෙනම් අපි ඕඩර් කරලා තියෙන ප්‍රොඩක්ට්ස් වලට පොඩ්ඩක් අපිට ප්‍රයිසස් එමේ දාන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි අපිට ඒ වෙලාවේ දාගන්න බෑ. ඒතකොට අපි බලන්න ඕන අපිට අඩුම තරම අපි බ්‍රේක් ඉවෙන් එකෙන් අපිට පාඩුවක් නොලබා අපිට අපේ වියදම් කරපු මුදල හරි කව කරගන්න පුළුවන්ද කියන එක බලා ගන්න තමයි මේ බ්‍රේක් ඊවන් පොයින්ට් කියන සාධකය අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපි යමු පස්වෙනි කාරණේට. ඒ තමයි ඔයාගේ සෝෂල් ප්‍රසන්ස් එක හදාගන්න. ඒ කියන්නේ ඔයාගේ සෝෂල් මීඩියා Facebook වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, TikTok, Instagram මේ වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් ටික ව්‍යාපාරේ පටන් ගන්න කලින්ම හදාගෙන තියාගන්න. උදාහරණයක් කරලා ඔයාලට පුළුවන් එතනදී දැන් අපි ආයේ කැනල්ස් මේ උදාහරණයටම යමු. ඔයාලට පුළුවන් මේ ඉටිපන්දන් ගැන යම්කිසි වීඩියෝ එකක්, කියන්නේ රිවිව් එකක් හරි ඔයා එනම් මොකක් හරි හදන හැටි එහෙම වගේ මොන හරි කන්ටෙන්ට් එකක් හදලා ඔයාගේ සෝෂල් මීඩියා එකට ඔයාගේ ඔඩියන්ස් එක එකතු කරන් තියාගන්න ඉන්න එක ගොඩක් හොඳයි. මොකද ඒතරට බිඳුවේ ඉඳලා නෙමෙයි පටන් ගන්න තියෙනවා ඔයාගේ ව්‍යාපාරය. ඔයාගේ වටේ යම්කිසි පිරිසක් ඉන්නවා මේ ඔයාගේ ව්‍යාපාරයට ඉන්ට්‍රස්ට් එකක් තියෙන. ඉතින් මේ සෝෂල් ප්‍රසන්ස් එකත් එක්ක ඔයාලට පුළුවන් ඔයාගේ වටා කමියුනිටි එකක් බිල්ඩ් කරගන්න. උදාහරණයකට Facebook group එකක් එහෙම නැත්නම් WhatsApp channel එකක් වගේ යම්කිසි කමියුනිටි එකක් ඔයාගේ වටා හදාගත්තාම ඔයාලට පුළුවන් ඔයාගේ ව්‍යාපාරේ පටන් ගත්ත ගාම ඔයාගේ පොටෙන්ෂල් කස්ටමර්ස්ලා තමයි මේ කමියුනිටි එකේ ඉන්නේ. ඒකට කෙලිම ඔයාලට ප්‍රොඩක්ට්ස් එක ඒගොල්ලන්ටම එතනට පේන්න දාන්න පුළුවන්. ඒකට ව්‍යාපාරේ පටන් ගන්න ඔයාලට අලෙවිකරණයට යන්න තියෙන ඉක්මන ගොඩක් වැඩි වෙනවා. මොකද ඔයාගේ කස්ටමර්ස්ලා ඔයා හොයාගෙන ඉවරයි. අපේ 6 වෙනි කාරණේ තමයි ආවේනික වෙන්න. ඔයාගේ කම්පිටිටර්ස්ලා වගේම වෙන්න යන්න එපා. ඒකෝට මොකද එතකොට කස්ටමර්ස්ලාට දැන් හිතෙන්න පුළුවන් මේ නිකන් අරයව කොපි කරගෙන යන්න හදන්නේ, අරයව කපාගෙන යන්න හදනවා. එහෙම ඒ කියන්නේ ඒ බෑඩ් ඉම්ප්‍රෙෂන් එක දෙන්න යන්න එපා. ඔයා ඔයාගේ ඔරිජිනල් විදියටම කරගෙන යන්න. ඔයාලට පුළුවන් මෙතනදී ඔයාලට යම්කිසි ඇඩ් ඔන් එකක් දෙන්න. උදාහරණයකට කැන්ඩල් එකක් එක්ක ඔයාලට එසෙන්ෂල් ඔයිල් එකක්, ඒ වගේ මම උදාහරණ මෙතන දෙන්නේ. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් මොකක් හරි ඇඩ් ඔන් එකක් හරි නැත්නම් පොඩි ගිෆ්ට් එකක් හරි ඒ වගේ මොකක් හරි දෙයක්, ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් එක යුනික් කරන්න යම්කිසි දේවල් වලට කරන්න පුළුවන්. 7 වෙනි සහ කවුරුත් කතා කරන්නේ නැති කාරණයක් තමයි එන්න පුළුවන් ප්‍රශ්න. උදාහරණයක් විදිහට ඔයාගේ ව්‍යාපාරයේ සේල්ස් ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ කස්ටමර් කම්ප්ලේන්ස් එකෙන් සමහර කස්ටමර්ස්ලා ඉන්න පුළුවන්, වත් එක්ක රණ්ඩු වෙන්න පුළුවන්. ඔයාට රිවිව්ස් දාන්න පුළුවන්, ඔයත් එක්ක ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය ගැන නරක දේවල් පතුරවන්න පුළුවන්. ඉතින් මේ වගේ කට්ටිය වට හම්බෙන්න පුළුවන්. ඒත් එක්කම පාඩු ලබන්න පුළුවන්. ඔයාගේ ආයෝජනය කරපු මුදල් පාඩු ලබන්න පුළුවන්. ඒත් එක්කම ආව රිජෙක්ට්, ඒ කියන්නේ උදාහරණ කරලා ෂොප් එකකට ගිහලා ඔයාගේ ප්‍රොඩක්ට් එක ආව රිජෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ නෙගටිව් දේවල් වලට උනත් ෆේස් කරන්න පුළුවන් ඇබිලිටි එක තියෙනවා. නෙගටිව් දේවල් වලට ඔයා පොසිටිව් මෙන්ටැලිටි එකකින් බලන්න ඔයා පුරුදු වෙන්න ඕනේ. ඉතින් ওই කාරණා හත තමයි අද අපේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලා අනිවාර්යයෙන්ම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න ඇති. එහෙම ඔයාලා ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ලයික් කරලා තවත් මේ වීඩියෝ එක අවශ්‍ය වෙයි කියලා කියන හිතන කෙනෙක්ට එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. තව ඔයාගේ අදහසකින් ඔයාලට මොන හරි තව වීඩියෝ රික්වෙස්ට් තියෙනවා නම් එහෙම නැත්නම් මොන හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ ඔස්සේ අපි ඉස්සරහටත් ඔයත් එක්ක සම්බන්ධ වෙලා වෙන වීඩියෝස් හදාලා ඒ විදිහට අපි ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා මේ අපේ කමියුනිටි එක ග්‍රෝ කරගෙන යන්න පුළුවන්. මම මේ බෙලෝසි YouTube channel එක ඔස්සේ කරන්නේ මම පර්සනලි ලබාගත් එක්ස්පීරියන්ස්, ඒ කියන්නේ ව්‍යාපාර කරලා ලබාගත් එක්ස්පීරියන්ස් ඔයාලත් එක්කත් බෙදා හදා ගන්න එකයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. ඒතර අපිට ඔයාලා අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notify වෙලා අපිත් එක්කම grow වෙන්න පුළුවන්.